මේ තියෙන 2023 සාධක ගාන මේකේ 3x වර්ගය දාන 2x ඍණ එකේ එක සාධකයක් x දාන එක කියලා දීලා අපෙන් අහනවා ඉතුරු සාධකේ මොකක්ද කියලා. මේක සාමාන්‍ය ළමයෙක් කරන්නේ මේකේ සාධක දෙක හොයලා එහෙම නැත්නම් සාධක වලට වෙන් කරලා එක සාධකයක් x දාන එක හින්දා ඉතුරු සාධකය අපිට ලැබෙන අනිත් සාධකය කියලා ගන්න එක. මේක ඊට වඩා ලේසියෙන් හදන්න පුළුවන්. මේකේ සාධක දෙක එකක් x දාන එක වෙද්දී අනිත් එක ඔන්න ඔහම තියෙයි. ඒතර මෙතනත් මොකක් හරි පද දෙකක් තියෙනවා. එතකොට ඒක ලැබෙන්නේ මෙන්න මේ 3x වර්ගය. මෙන්න මේ 3x වර්ගය හැදෙන්නේ මෙන්න මේකේ පළවෙනියට තියෙන එක්කෙනයි මෙතන පළවෙනියට තියෙන එක්කෙනයි ಗುಣ වෙලා. ඒතර x මෙතන තියෙන පදෙන් ಗುಣ වුණාම තමයි 3x වර්ගය හැදෙන්නේ. ඒතර අපිට මෙතන කවුද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන් ලේසියෙන්ම මේ තියෙන 3x වර්ගය මෙතන තියෙන x ගෙන් බෙදුවා නම් එතකොට x වර්ගයක් තියෙනවා මෙතන x තියෙනවා x ට x වර්ග කැපුණම අපිට ලැබෙනවා මෙතන තියෙන පදය කවුද 3x කියලා. මෙතන තියෙන පදය 3x කියලා අපිට ලැබෙනවා. එතකොට මෙන්න මේ ඍණ එක ලැබෙන්නේ මේ වරහනේ දෙවෙනියට තියෙන පදයයි මෙතන තියෙන පදයයි ಗುಣ වෙලා. එතකොට අපිට යාව හොයාගන්න පුළුවන් මෙතන තියෙන ඍණ එක බෙදලා මෙතන තියෙන එකේ එකට එකේම එකයි ධනයි ඍණයි බෙදුනාම ඍණ. එතකොට මෙතන තියෙන ඉතුරු පදේ වෙන්නේ ඍණ එක. අපිට පහසුවෙන්ම ඉතුරු සාධකය 3x ඍණ 1 කියලා ලබා ගන්න පුළුවන්. මුළුමනින්ම සාධක කඩන්න නැතුව අපිට කෙලින්ම 3x ඍණ 1 කියලා සාධකය ලබා ගන්න පුළුවන්.